මේක මචං බොන වතුර එකක් කිව්වොත් විශ්වාස කරන්න පුළුවන්. අපි අද වස්ගමුවේ ගියේ ඔන්න ඔය ඕඩර් එකට. එයාලගේ වතුර එක චෙක් කරා අපි ඔන්න ඔය විදිහට තමයි තිබුණේ. ඉතින් වස්ගමුවේ යනකොට මේ දවස්වල ගොයන් කපනවා. මිනිස්සු පාරේ තමයි වී වෙලන්නේ. ඉතින් ඒක හරි ලස්සන වැඩක්. ඒ පැත්තත් ලස්සනයි. හැබැයි අවුව නම් වැඩි. ඉතින් වස්ගමුවේ අවසාන මේ විල්ගමුව පැත්තේ ඉඳලා යනකොට වස්ගමුවේ කැලේට කලින් තියෙන පළවෙනි ගෙදර නෙවෙයි දෙවෙනි ගෙදර තමයි ෆිල්ටර් එක හයි කරේ. ඉතින් පාර දෙපැත්තේ වී වනලා තැනින් තැනින් මෙහෙ මිනිස්සු මේ කුඹුරේ ගොයන් කපපු ගම කෙලින්ම පාරට ගේන්නේ දවසයි හෝ දෙකයි වේලලා ගෙදර ගෙනියන්නේ. ඉතින් මේක සමහරු නම් බයිනවා පාර යන මිනිස්සුන්ට දූවිලි එහෙම කියලා. නමුත් ඉතින් කුඹුරු වැඩ කරන්නේ නැති ජොබ් කරන බිස්නස් කරන දහසක් මිනිස්සු කන්නේ ඔය මිනිස්සු අවුවේ වේලිලා කුඹුරු වල මාර කට්ටක් කාලා ඔය ගන්න වී ටික තමයි. ඕකට හරි මිලකුත් නැහැ. මේ මිනිස්සු ඉතින් පව් දුක් විඳිනවා. ඉතින් මේකට බනින්න හොඳ නැහැ. හේතුව මේ පාරවල් කොළඹ වගේ ට්‍රැෆික් තියෙන පාරවල් නෙමෙයි. පාරවල් ලොකුවට හදලා තිබ්බට වාහන එහෙම ලොකුවට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් ට්‍රැෆික් එකක් අවුරුදු 5කට සැරයක්වත් එන්නේ නැති පාරවල්නේ. ඉතින් මිනිස්සු අහිංසක මිනිස්සු වී ටිකක් වේලා ගත්තට ඇත්තටම කමක් නැහැ. මම නම් හරි කැමති. මේ ඉතින් ඕම ගියා. දැන් මේ වී ටික ඔතෙන්ද එනකොට ඕකට ගහලා තියෙනවා කෘමිනාශක වල්නාශක රසායනික පොහොර. ඒ වගේ තියෙන විස රසායන වතුරට එකතු වෙලා තියෙනවා. මොනවාද? ආසනික්, ග්ලයිෆොසේට්, ඊට පස්සේ බැරලෝහ, ඊයම්, කැඩ්මියම්, රසදිය කිව්ල වගේ දේවල් වතුරකට එකතු වෙලා තියෙනවා. ඒවා කුඹුරට ගහද්දී ඒ කුඹුරේ වතුරට එකතු වුණාම ඒවා ලින්දට එනවා වෙන්න පුළුවන්. නැත්නම් ඇලෙන් වතුර පාවිච්චි කරද්දී කොහෙන් හරි පාවිච්චි කරන ජල මූලාශ්‍රයට මේ ගහන රසායනික පොහොර ඊට පස්සේ ආසනික්, ග්ලයිෆොසේට් වගේ දේවල් එකතු වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒවා තමයි ඔය වතුර එකේ ගැටලුවක් විදිහට එළියට එන්නේ. ඉතින් වකුගඩු රෝග මෙහි ගත්තොත් එහෙම මාතලේ දිස්ත්‍රික්කේ වුණාට මාර විදිහට වකුගඩු ලෙඩ්ඩු ඉන්නේ මෙහි. මේ විල්ගම්මුව කියන්නේ අධ්‍ය අවදානම් කලාපයක් වෙන්න ඇති වකුගඩු රෝගවල. මාර අනන්තවත් ඇති මෙහි වකුගඩු. ඒ මාරු කරන මිනිස්සු, බෙහෙත් බොන මිනිස්සු, ක්ලිනික් යන කට්ටිය. ඉතින් මෙහෙ මේ වතුර වල ඩැමේජ් එක වැඩි නිසා වෙන්න ඇති නෙවෙයි අනිවාර්යයෙන් වතුර වල ඩැමේජ් එකකින් ඉඳ තමයි මේ වකුගඩු රෝගය කියන එක මෙච්චර පැතිරලා ඉන්නෙත් ගොඩක් දුප්පත් මිනිස්සු. ඉතින් ඇත්තටම වතුරකට සොලියුෂන් එකක් හදාගන්න පුළුවන් නම් ශරීර සෞඛ්‍යයට මාර වටිනවා. ඔයාලට මම පෙන්නන්නම් අර ඉස්සල්ලාම පෙන්නුවේ චෙක් කරපු වතුර එකක්. ඒ වගේ තමයි ඉතින් මෙහි තියෙන වතුර. ඔය තියෙන්නේ වතුර එකේ අග ඔය ෆිල්ටර් වතුර එක. ඕක සාමාන්‍යයෙන් 16ට වගේ තියෙනවා. හොඳ ක්වොලිටි වතුර එකක් ඒක. RO සිස්ටම් එක. මේක ඇවිල්ලා නෝමල් වතුර ලයින් එක ඔය තියෙන්නේ 229යි. ඉතින් ඔය වගේ වතුර එක කාල් හොදන්නවත් ගන්න හොඳ නැහැ ඇත්තටම. ඉතින් ඔය තියෙන්නේ චෙක් කරන විදිහ වෙලා යන හින්දා මම ඒක ස්කිප් කරා. ඒ කියන්නේ වේගෙන් යවුවා. ඉතින් ඔය තියෙන්නේ සවුත්තු ජරා වතුර ගන්න. ජරාවට කියනවා ඉලෙක්ට්‍රයිසර් එක දැම්මහම. ඕන්න නිමුණට පස්සේ වතුර එක. අර ගෝල්ඩ් කලර් එක ඇවිල්ලා තියෙන ෆිල්ටර් වතුර එකේ ඒ වතුරේ ක්වොලිටි ඒ අවශ්‍ය ಖನಿජ ලවණ ටික තමයි මේ පාටින් පෙන්වන්නේ. එයාලගේ ෆිල්ටරේ හයි කරේ ඔන්න ඔහොම තමයි. මේ ෆිල්ටර් එක UV එකක් තියෙන හොඳ ෆිල්ටර් එක හයි කරේ. මඩ ෆිල්ටර් එක ඔය ඔතන තිබ්බේ. මඩ ෆිල්ටර් එකත් මම ඔයාලට වෙනම පෙන්නනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මඩ ෆිල්ටරේ අර ට්‍රාන්ස්පරන්ට් එකක් හින්දා මඩ ඒ කියන්නේ ෆිල්ටරේ සවුත් වෙනවා නම් ඉක්මනට ඒක පේනවා. හොඳ ට්‍රේඩ් සීල් දාලා ඕක ගහන්නේ. ඒක ලීක් ආවොත් එහෙම අවුල්නේ. ඒක නිසා ඉතින් ඔන්න ඔහොම බිත්තිය විදලා එළියෙන් බටලා ඉන්න එක අරගෙන තමයි ෆිල්ටරේ හයි කරේ. ඉතින් ගෙදර මිනිස්සුත් ඇත්තටම හරි හොඳයි. ඔය බටලා ඉන්න එක එළියෙන් ඔහොම තමයි ගත්තේ. කට්ටිය මට බයිනවනේ කොතන ගියත් ෆෝන් එක ඔබ ඉන්නව වැඩක් කරන්නේ නැහැ කියලා. කපලා දුන්නම චම්පටයක් චර ගාලා ආයි කිසි ගින්නක් නැතුව කට්ටිය ඩිම් වෙලා හිටියේ. නැංගමුන්ගේ ගෙදර වගේ උඩට
හයි කරා ජර ගාලා ස්කෘ එකක් දාලා ස්කෘන ටික එල්ලගත්ත ෆිල්ටර් ටික ඔන්න ඔය විදිහට. ඉතින් ඔය තියන්නේ ස්ටෝක් ටෑන්ක එක ඔන්න හෝ තමයි හයි කරගත්ත ඔය තියෙන ෆිල්ටරේ තියෙන ෆිල්ටස් ටික ඔය පේන්නම තියන් කොල්ටේට තියෙන ෆිල්ටස් ටික ඔක්කොම. ඉතින් ඔයාටත් වාගේ වතුර එක චෙක් කර ගන්න කියලා තමයි යෝජනා කරන්නේ. නොමිලේ චෙක් කරලා දෙනවා, රුපියලක්වත් අය කරන්නේ. ඉතින් කතා කරන්න ඔයාටත් ඕන්න